හරි ආයිබෝන් ළමයි අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මේ ඔයගලන්ගේ ස්පොට් ටෙස්ට් වීඩියෝ පැක් එකේ හතරවෙනි ස්පොට් ටෙස්ට් එකට අදාළව ඩිස්කෂන් එකත් එක්ක. හරි වැඩි කතා අවශ්‍ය නැහැ. අපි යමු මුලින්ම පළවෙනි ප්‍රශ්නෙට මොකක්ද අහලා තියෙන්නේ කියලා බලන්න. හරි. පළවෙනි ප්‍රශ්නය. හරි. නිදර්ශකයක් දීලා තියෙනවා. හරිද? නිදර්ශකයක් දීලා තියෙනවා. එතකොට මේකේ අහලා තියෙන්නේ නිදර්ශකය හඳුනා ගන්න මේ භාවිතා කරනු ලබන්නේ කුමක් සඳහාද? මෙම උපකරණය සඳහා ආදේශන උපකරණයක් නම් කරන්න කියලා කියලා තියෙනවා. හරි. අපිට මෙන්න මේව අවශ්‍ය වෙනවා. අපේ මේ පසපාඩමේ තියෙනවා නේද? දෘශ්‍ය ඝනත්වය හොයන්න පරීක්ෂණයක්. හරි. ඝනත්වය යටතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සත්‍ය ඝනත්වය සහ දෘශ්‍ය ඝනත්වය කියලා. මෙන්න මේකෙන් දෘශ්‍ය ඝනත්වය හොයනකොට අපිට මෙන්න මේවා වැදගත් වෙනවා. පස් සාම්පලයක ලබා ගැනීම සඳහා. හරි. අපි මෙයාට කියනවා පාංශු අවගාරය කියලා. කවුද මේ පාංශු අවගාරය? එතකොට ගොඩක් ඉස්කෝලවල මේක දකින්න ඇත්තටම අඩුයි. මේ ඒක නිසා අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ වෙනුවට ගැල්වනයිස් බටයක්. හරි. ගැල්වනයිස් බටයක් පාවිච්චි කරනවා. එතකොට මේකට කියනවා මේ පාංශු අවගාරය කියලා. අවගාරය. හරි. එතකොට මේකෙන් පුළුවන් මේක පොළොවට තද කරාට පස්සේ මොකද වෙන්නේ මේ බටේ ඔස්සේ අපිට පුළුවන් සාම්පල් එකක් ලබා ගන්න. පස් සාම්පල් එකක් ලබා ගන්න. හරි. ඊට පස්සේ මේ භාවිත කරන ලබන්නේ කුමක් සඳහාද? එහෙනම් අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් මොකද? පාංශු දෘශ්‍ය ඝනත්වයේ සෙවීම සඳහා අවශ්‍ය පස් සාම්පල් එක ලබා ගැනීම සඳහා ඒක සම්පූර්ණයෙන් මේ විදිහට ලියවෙන්න ඕනේ. මොකද්ද? පාංශු දෘශ්‍ය ඝනත්වය සෙවීමේදී අවශ්‍ය පස් සාම්පලය ලබා ගැනීම සඳහා පස් සාම්පලය ලබා ගැනීම සඳහා තමයි අපි මේ පාංශු අවගාරය කියන එක නම පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට මෙම උපකරණය සඳහා ආදේශන උපකරණයක්. එතකොට අපිට පුළුවන් මේ වෙනුවට මෙන්න මේ වගේ ගැල්වනයිස් බට කෑල්ලක් යොදා ගන්න. ගැල්වනයිස් බටේ පාවිච්චි කරලත් අපිට පුළුවන් මේ පස් සාම්පලය ලබා ගන්න. එහෙනම් උත්තරේ විදිහට ගන්න පුළුවන් ගැල්වනයිස් බටය. හරි. ඔන්න ඔය විදිහට මේ ප්‍රශ්නෙට උත්තර ටික ගන්න පුළුවන්. මේ ගැල්වනයිස් බටය ගන්නකොට අපි මේ එක පැත්තක් තියුම් ධාරයක් සහිත එකක් ගන්නවා. ඒ කියන්නේ මේ දැන් ධාර දෙකක් තියෙනවානේ. වෘත්තාකාර ධාර දෙකක්. එතකොට මේ දෙකෙන් එක පැත්තක් තියුණු ධාරයක් සහිත වෙන විදිහට ගන්නවා. එතකොට අපිට පහසුවෙන් පොළොව මත මේක තියලා මේක පොළොව තුලට යවන්න පුළුවන්. හරි. ඒක මතක තියාගන්න චුට්ටක්. මොකද්ද? එක් ධාරයක් තියුණු ගැල්වනයිස් බටයක් තමයි අපි මේ සඳහා පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් මේ තියෙන කවුද මේ පාංශු අවගාරය? මෙයා ගන්න අපි දෘශ්‍ය ඝනත්වය මැනීමේදී අවශ්‍ය කරන පස් සාම්පල් එක ලබා ගැනීම සඳහා ඒ වගේම මෙයා නැත්තම් අපිට මොකක්ද ගන්න පුළුවන්? ගැල්වනයිස් බට කෑල්ලක් ගන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය. දීලා තියෙනවා දැක්ක ගමන් අපි දන්නවා කවුද මේ ස්ටේඩියා උපකරණය එහෙම නැත්නම් ස්ටේඩියා ක්‍රමය පාවිච්චි කරලා පාඨ අංකයක් ලබා ගන්නකොට ඔටෝ ලෙවල් එක හරහා බලද්දී අපිට මෙන්න මේ වගේ දර්ශනයක් තමයි පේන්නේ. හරි. ස්වයංක්‍රීය ලෙවලේ හරහා බලද්දී ඔයගොල්ලෝ දෙනන්න පාරේ මැන ඉන්න මිනිඳුරුවරු ආ. එතකොට මෙන්න මේක ඇතුලෙන් බැලුවට පස්සේ මෙන්න මේ වගේ දර්ශනයක් තමයි අපිට පෙන්වන්නේ. හරි. එතකොට මේක අහලා තිනවා ලක්ෂ දෙකක් අතර තිරස් දුර මැනීමේදී ලැබුණු මට්ටම් යෂ්ටෙහි පාඨාංක මෙම නිදර්ශකයේ මගින් දැක්වේ. ඒ භාවිතයෙන් ලක්ෂ දෙක අතර තිරස් දුර ගණනය කරන්නලු. හරි. එහෙනම් අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ කතන්දරේ. අපිට පුළුවන් මේ තිරස් දුර මනින්න සූත්‍රයක් තියෙනවා D සමානයි KS ධන C කියලා. හරි. එතකොට මේ D කියන්නේ කවුද? D කියන්නේ තිරස් දුර ලක්ෂ දෙක අතර තිරස් දුර. මේකනේ අපිට හොයාගන්න ඕනේ. ලක්ෂ දෙක අතර තිරස් දුර. මෙයා තමයි හොයාගන්න ඕනේ. එයාව හොයාගන්න නම් තව අපිට අවශ්‍ය වෙනවා K කියලා එකක් අවශ්‍ය වෙනවා. S කියලා එකක් අවශ්‍ය වෙනවා. සහ C කියලා එකක් අවශ්‍ය වෙනවා. එතකොට මේ K කියන්නේ ළමයි නියතයක්. හරි. නියතයක් ගොඩක් වෙලාවට ගොඩාක් උපකරණවල මේ නියතය කීයක් වෙනවද? 100ක් වෙනවා. හරි 100ක් වෙනවා. S කියලා කියන්නේ කවුද? ස්ටේඩියා අන්තරය. ස්ටේඩියා අන්තරය. හරි කවුද මේ ස්ටේඩියා අන්තරය කියලා අපි ඉස්සරහට බලමු. ඊට පස්සේ C කියලා කියන්නේ නියතයක්. බොහෝ වෙලාවට මේ C කියන එක්කෙනා බිඳුවක් වෙනවා.
හරි බිඳුවක් ගන්න. හරි. එහෙනම් අපි දැන් දන්නවා D කියන්නේ මොකද්ද? D ව හොයාගන්න නම් අපිට අවශ්‍ය වෙනවා K ව S ව සහ C ව. එතකොට K දන්නවා දැන් C දන්නවා. S කියන ස්ටේඩියම් අන්තරය කියන එක අපි තාම දන්නේ නැහැ. හරි. බලමු මේ ස්ටේඩියම් අන්තරය කියන්නේ කවුද කියලා. හරි. දැන් අපි මේකෙන් බැලුවට පස්සේ මේ දර්ශනයෙන් ඔයගලන්ට පේනවා බලන්න මෙන්න මෙතන ඉරක් තියෙනවා මේ. මෙන්න මෙතන ඉරක් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මෙතන ඉරක් තියෙනවා මේ පැත්තට. ඔන්න ඒකට කියනවා අපි ඉහළ ස්ටේඩියා රේඛාව කියලා. කවුද? ඉහළ ස්ටේඩියා රේඛාව. ඉහළ ස්ටේඩියා රේඛාව. ඒ වගේම චූටි ඉරි කැලක් තියෙනවා මෙන්න මෙතන. එයාට කියනවා අපි කවුද? පහළ ස්ටේඩියා රේඛාව. පහළ ස්ටේඩියා රේඛාව. හරි. එතකොට මෙන්න මේ දෙන්නගේ පාඨාංකවල වෙනසට අපි කියනවා කවුද? ස්ටේඩියා අන්තරය කියලා. පැහැදිලිද? එහෙනම් අපි මේ ස්ටේඩියා අන්තරය එහෙම නැත්නම් මේ S හොයාගන්න මුලින්ම මෙන්න මේ ඉහළ ස්ටේඩියා රේඛාව සහ පහළ ස්ටේඩියා රේඛාවේ අගයන් දැනගන්න ඕන. හරි. දැන් කොහොමද මේ දෙන්නව හොයාගන්නේ? හරි. මේ දෙන්නව හොයාගන්න. හරි සරල ක්‍රමයක් තියෙනවා හොඳට අහගන්න. ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙන්නේ මේ E සලකුණු සහිත මට්ටම් යස්ටි බලන්න මේ පාට කරපු E එකක් තියෙනවා මේ රතු පාටින් පාට කරපු E අකුරක් තියෙනවා. කැපිටල් E ඊට පස්සේ පාට කරපු නැති එකක් තියෙනවා මේ සුදු පාට එකක්. ඊට පස්සේ ආයි පාට කරපු එකක් තියෙනවා. හරි ආයි පාට කරපු නැති එකක් ආයි පාට කරපු එකක්. ඔන්න ඔය විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ මේ. හරි. දැන් අපි ගත්තට පස්සේ මෙන්න මේව තියෙන E සලකුණු වල හරි මේව තියෙන E සලකුණු වල හොඳට අහගන්න මේ කතාව. හරි. මෙතන තියෙනවා 13 කියලා එකක්, මෙතන 14 කියලා තියෙනවා, මෙතන 15 කියලා තියෙනවා. ඇත්තටම මේ දීලා තියෙන්නේ මොනවාද? මෙන්න මේ රේඛාව. හරි ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මෙතන රේඛාවක් තියෙනවා. ඒ වගේම මේ E සලකුණු දෙකකින් පස්සේ තව රේඛාවක් තියෙනවා. ඒ වගේම E සලකුණු තව දෙකකින් පස්සේ තවත් රේඛාවක් තියෙනවා. එතකොට මෙතන වෙලා තියෙන වැඩේ තමයි මේ ඉහළ ස්ටේඩියා රේඛාව මෙන්න මේ රේඛාව මතම පිහිටලා තියෙනවා. හරි. ඒ කියන්නේ මේ E සලකුණු දෙකක් පැන පැන තමයි මේ අගයන් ටික තියෙන්නේ. මෙයා මේ රේඛාව ගාව මෙයා ඉන්නවා. මේ රේඛාව ගාව මෙයා ඉන්නවා. මේක ගාව මෙයා ඉන්නවා. එහෙනම් කොහොමද මේකේ පාඨාංක කියවන්නේ? හොඳට අහගන්න. හරි. දැන් මේ 13 කියලා කියන්නේ ඇත්තටම කීයද? 13 කියලා කියන්නේ ඇත්තටම 1.3. ඒ කියන්නේ ළමයි මෙන්න මේ රේඛාව කීයද? 1.3යි. මීටර 1.3යි. ඊට පස්සේ මෙන්න මේම දශම ස්ථාන වලින් මේක උඩට යනවා බලන්න. මෙන්න මේ පාඩ කරපු නැති එකේ මෙන්න මේක. එතෙන් ආවට පස්සේ 1.3යි 1යි. මෙයා 1.3යි 2යි. හරි මම ලියාගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. ඉතර බලා ගන්න. බලන්න නැවත. හරි. මෙන්න මෙයා. එයා කීයද? 1.3යි 1යි. මෙයා 1.3යි 2යි. මෙයා 1.3යි 3යි. මෙයා 1.3යි 4යි. මෙයා 1.3යි 5යි. හරි. දැන් මේ පහළ ස්ටේඩියා රේඛාව පිහිටලා තියෙන්නේ කොහෙද? පහළ ස්ටේඩියා රේඛාව පිහිටලා තියෙන්නේ මෙන්න මේ 1.3යි 4 සහ මේ 1.3යි 5 මැද. පේනවද? බලන්න හොඳට පේනවද කියලා එක. මෙන්න මේ දෙන්නගේ මැද නේද පිහිටලා තියෙන්නේ. හරි බලන්න. මෙයාගේ සහ මෙයාගේ මැද තමයි මේ රේඛාව පිහිටලා තියෙන්නේ. එහෙනම් අපිට මේ රේඛාවේ අගය ගන්න පුළුවන් 1.3යි 4යි කීයක් විදියටද? 1.3යි 4යි 5ක් විදියට ගන්න පුළුවන්. ඇයි තව දශම ස්ථානයක් එකතු වෙලා තියෙනවා. මොකද මේ රේඛාව දෙකත් මැද තමයි මෙයා ඉන්නේ. හරි. ඔන්න දැන් පහළ ස්ටේඩියා රේඛාව දන්නවා කීයද? 1.3යි 4යි 5යි කියලා. 1.3යි 4යි 5යි කියලා දාන්න. ඊළඟට අපි බලන්න ඕනේ ඉහළ ස්ටේඩියා රේඛාව කීයද කියලා. ඉහළ ස්ටේඩියා රේඛාව හොයන්න අපි යමු නැවත. හරි. දැන් බලන්න ගණන් කරගෙන යන්න. මෙතන 1.3යි 1.3යි 1යි 1.3යි 2යි 1.3යි 4යි 1.3යි 5යි 1.3යි 6යි. හරි. වැරදුනාද අපිට? පොඩින් බලන්න.
මෙතන 1.3යි. මෙතන 1.31, 1.32, 1.34, 1.35. මෙතනට ආවට පස්සේ 1.36, 1.37, 1.38, 1.39, 1. හරි චුට්ටක් වැරදුනා. හරි නැවත බලන්න මේක. නැවත බලන්න. හරි නැවත බලන්න අපි ගණන් කරපු විදිහ චුට්ටක් වැරදුනා. මේ රේඛාව 1.3යි. මෙයා 1.31යි. මෙයා 1.32යි. මෙයා 1.3යි 3යි. මෙයා 1.3යි 4යි. මෙයා 1.3යි 5යි. මෙයා 1.3යි 6යි. මෙයා 1.3යි 7යි. මෙයා 1.3යි 8යි. මෙයා 1.3යි 9යි. දැන් බලන්න මේ පාට කරපු නැති ඊ ලකුණේ ඉඳන් හරි මේ පාට කරපු නැති ඊ ලකුණ සහ මේ පාට කරපු ඊ ලකුණ ඉවර වෙද්දී දශම ස්ථාන කීයක් ගිහිල්ලා තියෙනවද? දශම ස්ථාන 10ක් ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ රේඛාව ගත්තොත් මෙයා කීයද? 1.4. ඒක තමයි මේ පෙන්නම් කරලා තියලා තියෙන්නේ. ඊට පස්සේ නැවත මේ විදිහටම යනවා. එතකොට මෙතන බලන්න. මෙයා කීයද කියලා? මේක 1.3යි sorry 1.4යි 1යි 1.4යි 2යි 1.4යි 3යි 1.4යි 4යි 1.4යි 5යි 1.4යි 6යි 1.4යි 7යි 1.4යි 8යි 1.4යි 9යි මෙයා කීයද 1.5යි මේක තමයි මේ පෙන්눔 කරලා දීලා තියෙන්නේ. හරි. එහෙනම් ඉහළ ස්ටේඩිය රේඛාව පිහිටලා තියෙන්නේ මේ රේඛාවම තමයි. එහෙනම් ඉහළ ස්ටේඩිය රේඛාවේ අගය අපිට ගන්න පුළුවන් කීයක් කියලාද? 1.5යි කියලා බිංදු දෙකකුත් දාගන්නම්. එතකොට ලේසි. එහෙනම් මේකේ අන්තරය ගන්න නම් ඉහළ ස්ටේඩිය රේඛාවෙන් පහළ ස්ටේඩිය රේඛාව අඩු කරලා දානවා. එතකොට අපිට එනවා උත්තරේ කීයක් කියලාද? බලන්න 1. මේකෙන් අඩු කරන්න ඕනේ 1.3යි 4යි 5ක්. මෙතන 5ක් වෙනවා 9න් 4ක් ගියාම නැවත 5යි. මෙතන 4න් 3ක් ගියාට පස්සේ 1යි. 1.5යි කියලා උත්තරයක් එනවා. එහෙනම් දැන් අපි මේකට ආදේශ කරමු. බලන්න කොහොමද ආදේශ වෙන්නේ කියලා හොඳට බලා ගන්න. D සමානයි KS ධන C. හරි. K කියලා කියන්නේ C යි. ගුණ කිරීම ස්ටේඩිය අන්තරයේ 0.155යි ධන 0යි. එහෙනම් කෙලින්ම 100ෙන් ගුණ කරා නම් හරි දශම ස්ථාන දෙකක් පැන්නට පස්සේ 15යි මීටර කියලා උත්තරේ එනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ගාන හදන්නේ. හරි මේ ගාන හදන්නේ ඔන්න ඔය විදිහට. හරි. ඊළඟ ප්‍රශ්නය 3. තුන්වෙනි ප්‍රශ්නය අපි යමු ටක් ගාලා තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. ඔන්න pH මීටර එකක් තියෙනවා අපිට හැමදාම ගොඩක් අවස්ථාවලදී මේ pH මීටර එක හම්බුණා මේ අපේ ස්පොට් ටෙස්ට් වල වීඩියෝස් වල. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා pH මීටර එකේ කතන්දරේ බලන්න නිදර්ශකය නම් කරන්න pH මීටර එක. මෙම නිදර්ශකයේ පාඨාංක ලබා ගැනීමට පෙර සපුරාල යුතු පූර්ව අවස්ථාවක් අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ? මේව ක්‍රමාංකණය කරන්න ඕනි. ඒ වගේම භෝගාගාව සඳහා යොදා ගන්න ලබන පසක මෙම නිදර්ශකයේ භාවිතෙන් ලබා ගන්නා පාඨාංකවල එක් වැදගත්කමක් සඳහන් කරන්න. මොකක්ද කරන්න පුළුවන් අපිට? ඒ භෝගේ ඒ පස තුල සිටවන භෝගය තීරණය කරන්න පුළුවන්, පොහොර වර්ගය තීරණය කරන්න පුළුවන්, ඊට පස්සේ පාංශු ප්‍රතික්‍රියා පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය දේවල් තීරණය කරන්න පුළුවන් pH අගේ මැනගත්තොත්. හරි. එතකොට මෙයාගේ තියෙන වැදගත්කම් ටිකක් තමයි අතටම අහලා තියෙන්නේ. මොනවාද? ගන්න පුළුවන් භෝග තෝරගන්න. ඊට පස්සේ පොහොර වර්ග තීරණය කරන්න. පාංශු ප්‍රතික්‍රියා පිළිබඳ අදහසක් ලබා ගන්න. ඔන්න වගේ වැඩවලට අපිට මෙයාගේ පාඨාංකය පාවිච්චි කරන්න පුළුවන්. හරි. pH මීටර එක. හරි. දීලා තියෙනවා ගහක් මොකක්ද වෙලා තියෙන්නේ? මේ මුල්ලද්දව ගන්න විදියක් ගැන දීලා තියෙනවා. හරි. දීයදී නිදර්ශකයේ දක්වන ප්‍රචාරණ ක්‍රමය නම් කරන්න කියලා තියෙනවා. ප්‍රචාරණ ක්‍රමය මොකක්ද? මේවා දැක්ක ගමන් අපිට කියන්න පුළුවන් මේ කවුද? සංයුක්ත අතුබැඳීමක්. සංයුක්ත අතුබැඳීමක්. හරි. සංයුක්ත අතුබැඳීමක් උත්තරේ පළවෙනි එකට සංයුක්ත. ඒ කියන්නේ බලන්න මේක ටැංක් කිහිපයකින් පොළොවට යට කරලා තියෙනවා. මේකට කියනවා සංයුක්ත අතුබැඳීමක් කියලා. මේ වගේ එක තැනක් විතරක් පොළොවට යට කරලා තියෙනවා. අපි ඒකට කියනවා සරල අතුබැඳීමක් කියලා. හරි. ඊට පස්සේ ඉහත ක්‍රමයේ මගින් ප්‍රචාරණය කරන ලබන භෝගයක් සඳහා උදාහරණයක් සඳහන් කරන්න අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අත්ත හයිය නැති. හරි. ඉක්මනට අපිට පොළොවට නවන්න පුළුවන්. හරි පොළොවට නමනකොට හානියක් වෙන්නේ නැති අතු වලට අපිට මේ අතු තියෙන ශාක වලට මේක අපිට යොදා ගන්න පුළුවන්.
හරි. එතකොට සමන් පිච්ච වගේ ශාක වලට ඊට පස්සේ වැල්රෝස වගේ ශාක වලට මේ සංයුක්ත ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මෙම ප්‍රචාරණ ක්‍රමේ ප්‍රධාන වාසිය සඳහන් කරන්න. මොකද්ද ප්‍රධාන වාසිය? එක් අත්තකින් පැල කිහිපයක් ලබා ගන්න පුළුවන්. දැන් සරල අතු බැඳීම කරොත් මොකද වෙන්නේ? එක් අත්තකින් අපිට ගොඩක් ලබා ගන්න බෑ. එක පැලයක් ලබා ගන්න පුළුවන්. හැබැයි සංයුක්තකයේදී අපිට පුළුවන් එක් අත්තකින් පැල කිහිපයක් ලබා ගැනීම. ඕක තමයි තියෙන වැදගත්කම. එක් අත්තකින් පැල කිහිපයක් ලබා ගැනීම. එක් අත්තකින් පැල කිහිපයක් ලබා ගැනීම. හරි. මොනවාද මේ? චූටි ටිකක් ඇට ටිකක් වගේ ටිකක් දීලා තියෙනවා. හරි. මේක ඔයගලන්ට හම්බ වෙන්නේ ඔයගලන්ගේ ජල ජීව විද්‍යාව පාඩමේ. හරි. ඔයගලන්ගේ මාළු පාඩමේ තියෙන ඒකේ තමයි මේගොල්ලෝ ඉන්නේ. හරි. මේ දීලා නිදර්ශකේ නම් කරන්න කවුද මේ? ආටීමියා කෝෂ්ඨ. හරි. ඔයගලන්ට මේවා කඩෙන් මිලදී ගන්න පුළුවන් ආටීමියා කෝෂ්ඨ. ආටීමියා කෝෂ්ඨ. ආටීමියා කෝෂ්ඨ. හරි. එතකොට මෙයාගේ භාවිතය මොකද්ද? මේ ආටීමියා කෝෂ්ඨ අපි මේගොල්ලන්ගේ මත්ස්‍ය කීට වර්ධනය සඳහා ජීවී ආහාරයක් ලෙස ලබා දෙනවා. මොන ආහාරයක් විදියටද? ජීවී ආහාරයක් ලෙස. ජීවී ආහාරයක් ලෙස. හරි? ජීවී ආහාරයක්. මෙහිදී පවත්වා ගත යුතු ලවණතාවය සඳහන් කරන්න කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි 28යි ppm වගේ ලවණතාවයක් පවත්වා ගන්න ඕනි. මේ ආටීමියා ජීවී ආහාරයක් නිෂ්පාදනය කිරීමේ ප්‍රැක්ටිකල් එක B1 B2 ටෙස්ට් වලටත් අහලා තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට තනියම කරන්න ඇවිල්ලා තියෙනවා. අර බෝතලයක් කපලා අනිත් පැත්ත හරවලා ඒකට වාතනය කරලා හරි ඊට පස්සේ කෝෂ්ඨ ටික දාලා හරියට මේ ලුණු වතුර සාන්ද්‍රණය නැත්නම් මේ ලවණ ද්‍රාවණය හදාගෙන ඒ ප්‍රැක්ටිකල් එක තියෙනවා. ඒක චුට්ටක් බලන්න B1 B2 ටෙස්ට් වලට එන්න හැකියාවක් තියෙනවා. හරි. එතකොට මේ තියෙන මේ චූඩියට නිකන් ඇහැට පේන්නේ නැතුව වගේ තියෙන මේ කෝෂ්ඨ. එතකොට අපිට පුළුවන් මේගොල්ලන්ව වාතනය කරලා ජීවි ආහාරයක් විදිහට මත්ස්‍යයන්ට ලබා දෙන්න. හරි. කවුද මේ ආටීමියා කෝෂ්ඨ? ආටීමියා කෝෂ්ඨ. හරි. ඊළඟ එක සැමන්ටින් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ පුහුල් දෝසි දීලා තියෙනවා. ඊට පස්සේ පොල් කිරි පැකට් එකක් දීලා තියෙනවා. කියන්නේ පිටිකලපු පොල් කිරි මිල්ක් පවුඩර් එකක් දීලා තියෙනවා. බලන්න ABC නිදර්ශක පිළියෙල කිරීමේදී භාවිත කරන ප්‍රධාන පරිරක්ෂණ තාක්ෂණ සඳහන් කරන්න කියලා තියෙනවා. හරි. එතකොට මෙයාගේ මොකද කරලා තියෙන්නේ? මෙයාගේ කරලා තියෙන්නේ තාපමය පිරියම් කිරීම. හරි. තාපය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් මේකෙදි කළ පූල් දෝෂය හදන්න මොකක් කළාද? ආශ්‍රිත විජලනය කියන තාක්ෂණය පාවිච්චි කළා. ආශ්‍රිත විජලනය. ඊට පස්සේ පොල් කිරි පවුඩර් එක. හරි මිල්ක් පවුඩර් එක ගත්තාට පස්සේ එයාව කොහොමද හදලා තියෙන්නේ? විසිරි වියලීම මගින්. හරි මේක මොකද්ද? තාපය මගින් මෙයා ආශ්‍රිත විචලනය මගින් අරයා විසිරි වියලනය මගින්. ඔය ටික තමයි ඒගොල්ලෝ අරන් තියෙන තාක්ෂණ ටික පරිරක්ෂණ තාක්ෂණ ටික. B නිදර්ශකයේ සඳහා භාවිත කරන පරිරක්ෂණ තාක්ෂණයේ ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා. එතකොට මෙයාගේ තියෙන වාසි දෙකක් තමයි අහන්නේ. එතකොට මෙයාගේ පාවිච්චි කරන තාක්ෂණය මොකද්ද? ආශ්‍රිත විජලනය. හරි. එතකොට මේ ආශ්‍රිත විජලනය කරනකොට මොකද්ද වෙන්නේ? මේකේ ඇතුලේ තියෙන ජලය ටික ඉවත් වෙනවා. හරිද? ওই ජලය ටික ඉවත් වුණාට මොකක්ද වෙන්නේ මේකේ? රසයට සිද්ධ වෙන හානිය අවමයි. රසයට හානියක් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. සිද්ධ වෙන හානිය අවමයි මේ අනිකුත් පරිරක්ෂණ ක්‍රමත් එක්ක සසඳනකොට. හරි. ඒ වගේම පෝෂක හානි වීම අවමයි. පෝෂක හානි වීම අවමයි. ඒ වගේම නැවුම් බව සුරකනවා. ඒ වගේම මනා වයනයකින් යුක්තයි. හරි. ඔන්න ඔය වාසි ටික තියෙනවා මොනවාද? රසයට සිදුවන වෙනස අවමයි. පෝෂක හානිය අඩුයි. ඒ වගේම නැවුම් බව සුරකනවා. ඒ වගේම මනා වයනයකින් යුක්ත වීම. මනා වයනයකින් යුක්ත වීම. ඔන්න ඔය කියන වාසීන් ටික තියෙනවා ආශ්‍රිත විජලනය තුල. ආශ්‍රිත විචලනය තුල. හරි. දීලා තියෙනවා මේ රසායන ද්‍රව්‍ය ටිකක්. හරි. රසායන ද්‍රව්‍ය තියෙනවා පොටෑසියම් ට්‍රයිකෝමේට්, ඊට පස්සේ සිල්වර් නයිට්‍රේට්, අයඩීන්, රෙසිසිනෝල් ඒ වගේ ද්‍රාවණ හතරක් දීලා තියෙනවා. A B C D කියලා නම් කරලා තියෙනවා. හරි. පහත ද්‍රව්‍ය මගින් කිරි අපමිශ්‍රණය වී ඇද්දයි සොයා බැලීම සඳහා යොදා ගන්නා නිදර්ශකය හෝ නිදර්ශක සඳහන් කරන්න කියලා කියනවා. හරි. අපිට පුළුවන් මේ කිරි වලට ලුණු දාලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න මොනවා පාවිච්චි කරලාද? මේ පොටෑසියම් ට්‍රයිකෝමේට්. ඒ කියන්නේ
ඒ නියදිය සහ මෙන්න මේ කියන සිල්වර් නයිට්‍රේට් කියන නියදිය දෙක පාවිච්චි කරලා මේ නිදර්ශක දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් ලුණු තියනවාද කියලා බලන්න. හරි. එතකොට මේ කිරි සාම්පල් එකක් අරගෙන සිල්වර් නයිට්‍රේට් වලින් හරි සාමාන්‍ය 0.8 සිල්වර් නයිට්‍රේට් බිඳුවක් දෙකක් විතර සහ පොටෑසියම් ඩයික්‍රොමේට් බිඳු දෙක තුනක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේකේ අපමිශ්‍රණය වෙලා තියෙනවා නම් ලුණු මගින් අපමිශ්‍රණය වෙලා තියෙනවා නම් ඒ සාම්පල් එක කහ පහයට හැරෙනවා. හරි. අපමිශ්‍රණයක් වෙලා නැත්නම් සාමාන්‍ය දුමුරු පැහැයෙන් තියෙනවා. හරි. ඒ වගේම පාම් පිඩි කියන්නේ මොනවාද? මොනවද තියෙන්නේ? පිෂ්ඨයේ තියෙන. එහෙනම් අපිට පිෂ්ඨ පරීක්ෂා විදියට අයඩීන් කියන එක නා පාවිච්චි කරගන්න පුළුවන්. අයඩීන්. එතකොට අයඩීන් දැම්මට පස්සේ මොකද වෙන්නේ? පිෂ්ඨයේ තියෙනවා නම් කියන්නේ පාම් පිටි කලවම් කරලා නම් අනිවාර්යෙන් මොකද වෙන්නේ? මේ සාම්පල් එක දම් නිල් පැහැයකට හැරෙනවා. සීනි තියනවාද කියලා බලා ගන්න පුළුවන් අපිට රෙසිසිනෝල් පාවිච්චි කරලා. හරි. රෙසිසිනෝල් දාලා ජල තාපකයක සාමාන්‍ය මිනිත්තු 5ක් විතර රත් කරාට පස්සේ අපමිශ්‍රණය වෙලා නම් මොකද වෙන්නේ? සාන්ද්‍රණය කියන්නේ මේ කිරි සාම්පල් එක රතු පැහැයට හැරෙනවා. අපමිශ්‍රණය වෙලා නැත්නම් සාමාන්‍ය ලා කහ පැහැයකින් තියෙනවා. ඔය කිරිවල තියෙන ප්‍රැක්ටිකල් ටික හොඳට බලාගෙන යන්න. ඒ වගේ නම් අනිවාර්යෙන් ප්‍රශ්න අහනවම තමයි. හරි. ඒ ටික හොඳට බලාගෙන යන්න. හරි. ඊළඟට ඔන්න තියෙනවා කාලුගුණයේ පාඩමේදී අපිට හම්බ වෙන මේ උපකරණයක්. ඇත්තරම මේක මේ කාලගුණික පරාමිතීන් මනින උපකරණයක් නෙවෙයි. හරි. මේක නිකන් චූටි ආවරණයක් වගේ තියෙන පොඩි ව්‍යුහයක්. හරි. මෙම නිදර්ශකය හඳුනා ගන්න. කවුද මේ? ස්ටීවන්සන් ආවරණය. ස්ටීවන්සන් ආවරණය. හරි. ඊට පස්සේ මේ ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතු කරුණක් සඳහන් කරන්න. මේක ස්ථාපනය කරනකොට මොකද්ද කරන්න ඕනි? බාධක වලින් තොර ස්ථානික ස්ථාපනය කරන්න ඕනි. ඒ වගේම පොළොව මට්ටමේ ඉඳන් සාමාන්‍ය මීටර් 1.25ක් විතර උඩින් ස්ථාපනය කරන්න ඕනි. ඒ වගේම මේක සුදු පැහැයෙන් ආලේප කරලා තියෙන්න ඕනි. හරි. නවත අහගන්න මොනවාද? බාධක වලින් තොර ස්ථානයක පිහිටන්න ඕනි. පොළොව මට්ටමේ ඉඳන් සාමාන්‍ය මීටර 1.25ක් විතර උසින් ස්ථාපනය කරන්න ඕනි. ඒ වගේම මෙයාව සුදු පැහැයෙන් ආලේප කරලා තියෙන්න ඕනි. තීන්ත වලින් ආලේප කරලා තියෙන්න ඕනි. මෙහි භාවිතය. ඇයි අපි මෙයාව කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක ස්ථාපනය කරන්නේ? හරි. කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානය තුල තියෙන උෂ්ණත්වමාන, ඊට පස්සේ ආර්ද්‍රතාමාන, තෙත්තා වේලි බල්බ් උෂ්ණත්වමාන, තෙත්තා ඊට පස්සේ උපරිම හා අවම උෂ්ණත්වමාන, ඔය වගේ ඔන්න වගේ ද්‍රව්‍ය ටික ඔය උපකරණ ටික ආරක්ෂා කරගන්න තමයි. හරි. මේකේ ඇතුළට දාලා තමයි මේ ටික තියන්නේ. ඒතකොට උපකරණ ආරක්ෂා කර ගැනීමට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මොනාගෙන් ආරක්ෂා කරගන්නද? ඍජු සූර්යාලෝකයෙන් ආරක්ෂා කරගන්න. උපකරණ ඍජු සූර්යාලෝකයෙන් ආරක්ෂා කරගන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි? හරි. මං හිතන්නේ අපිට 8 වෙනි ප්‍රශ්නේ මිස් වුණා නේද? 8 වෙනි ප්‍රශ්නේ මිස් වුණා. අපි චුට්ටක් ආපස්සට ගිහිල්ලා එමු. 8 වෙනි ප්‍රශ්නේ මිස් වෙලා තියෙනවා. බලන්න. සොසේජස් කරලා තියෙන බෑග් එකක් තියෙනවා. ඒක නිකන් ඇකිලිලා වගේ තියෙන බෑග් එක. ඊට පස්සේ කිරිපිටි තියෙන බෑග් එකක් තියෙනවා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් බොන මේ වැනිලා කිරි තියෙන පැකට් එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කිරි පැකට් කියලා බොන්නේ අන්න ඒ වගේ එකක් තියෙනවා. බලන්න. A හා B නිදර්ශකවල භාවිත කර ඇති ඇසුරුම් ක්‍රමය සඳහන් කරන්න. ඒ නිදර්ශකයේ මොකක්ද තියෙන්නේ? රික්තක ඇසුරුම් කරණයක්. හරි? ඒ කියන්නේ මේ පැකට් එක තුල තියෙන මේ ඇසුරුම තුළ තියෙන වාතය හැකි පමණ ඉවත් කරලා තියෙනවා. ඔක්කොම ඉවත් කරන්න බෑ. හරි? සාමාන්‍ය හැකි පමණ. අපි කියන්නේ එහෙමයි. හැකි පමණ ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ පැකට් එක හැකිලිලා තියෙනවා. B එක මොකක්ද? B එක ගත්තට පස්සේ මේ තියෙන්නේ නවීනීකృత අභ්‍යන්තර පරිසර තත්ත්වයට තේ ඇසුරුම් කරණයක්. මොකද? නවීනීකృత අභ්‍යන්තර තත්ත්වයට තේ ඇසුරුම් කරණයක්. හරි? ඒ කියන්නේ මේක ඇතුළට නයිට්‍රජන් කියන වාතය පුරවලා තියෙන්නේ. නයිට්‍රජන් කියලා කියන්නේ නිෂ්ක්‍රීය වායුවක්, සැහැල්ලු වාතයක්. හරි? එතකොට ඒක පුරවලා තියෙනවා මේ පැකට් එක ඇතුළට. එහෙනම් අපිට ඒ නිදර්ශකයේ ඇසුරුම් ක්‍රමය ගන්න පුළුවන් රික්තක ක්‍රමය කියලා. ඊට පස්සේ රික්තක ඇසුරුම් කරණය කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ B එක ගන්න පුළුවන් නවීනීකృత අභ්‍යන්තර වායු පරිසර තත්ත්වයට තේ ඇසුරුම් කරණය. හරි. දෙවෙනි ප්‍රශ්නය. A හා B නිදර්ශක සඳහා භාවිත කළ එක් ඇසුරුමෙහි ප්‍රධාන වාසිය බැගින් සඳහන් කරන්නලු. වාසි. ඇයි අපි මේ රික්තක ඇසුරුම් කරනවල හසුරවන්නේ? මේකේ ඇතුලේ වාතය නැති නිසා මොකද වෙන්නේ? වායු රෝධක වෙන විදියට හසුරලා තියෙන ඉඳලා ජීව කාලය වැඩි වෙනවා. හරි? ජීව කාලය වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ
මෙයා ගත්තට පස්සේ මෙයාව අපි ඇසුරුම් කරණය කරලා තියෙන්නේ නයිට්‍රජන් වාතයේ තියෙන වාතයත් එක්ක. එතකොට නයිට්‍රජන් වාතය කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ නිෂ්ක්‍රීය වායුවක් සැහැල්ලු වාතයක්. එතකොට ප්‍රවාහන කටයුතු වලට පහසු වෙනවා. නිෂ්පාදනයේ තියෙන බර අඩු වෙනවා. ඒ වගේම ජීව කාලය වැඩි වෙනවා. හරි. ඔන්න ඔයගේ උත්තරයක් ගන්න පුළුවන්. සීනි දර්ශකයේ ඇසුරුම් ද්‍රව්‍ය නම් කරන්න කියලා තියෙනවා. සීනි දර්ශකයේ ඇසුරුම් ද්‍රව්‍ය මොකක්ද මේ? මේක ටෙට්‍රා පැක් එකක්. ටෙට්‍රා පැක් එකක් කියලා කියන්නේ මොකක්ද? ටෙට්‍රා පැක් එකේ ප්‍රධාන ලේයර්ස් 6ක් තියෙනවා. මොනවද තියෙන ලේයර්ස් 6? අපි මේ ඇතුලේ ඉඳන් එළියට ගත්තොත්. හරි ඇතුලේ ඉඳන් කියන්නේ ඇතුලේ ඉඳන් එළියට ගත්තොත් මෙන්න මෙහෙම තමයි ලේයර්ස් ටික තියෙන්නේ. ඇලුමිනියම් පොලිතීන් ලේයර් එකක් තියෙනවා මුලින්ම. ඊට පස්සේ තියෙනවා නැවත පොලිතීන් ලේයර් එකක්. හරි පොලිතීන් ලේයර් එකක් ආයි පොලිතීන් ලේයර් එකක් ඊට පස්සේ තියෙනවා ඇලුමිනියම් ලේයර් එකක්. හරි ඊට පස්සේ තියෙනවා පේපර් ඒ කියන්නේ කඩදාසි ලේයර් එකක් තියෙනවා. හරි කඩදාසි ලේයර් එකක් තියෙනවා. ඊට පස්සේ නැවත මොනවද තියෙන්නේ? නැවත තියෙනවා පොලිතීන් ලේයර් එකක්. හරි මොන් අහගන්න මොනවද තියෙන්නේ? පොලිතීන් ලේයර් එකක් තියෙනවා මුලින්ම ආයෙ පොලිතීන් ලේයර් එකක් තියෙනවා ඊට පස්සේ ඇලුමිනියම් ලේයර් එකක් තියෙනවා නැවත තවත් පොලිතීන් ලේයර් එකක් තියෙනවා. හරි මම නැවත අඳින්නම්. මුලින්ම තියෙනවා පොලිතීන් ලේයර් එකක් නැවත පොලිතීන් ලේයර් එකක් ඇලුමිනියම් ලේයර් එකක් නැවත පොලිතීන් ලේයර් එකක් ඊට පස්සේ කඩදාසි ලේයර් එකක් ඊට පස්සේ නැවත පොලිතීන් ලේයර් එකක්. ඔය විදිහට තමයි හැදෙන්නේ. ඒ කියන්නේ මේ ඇතුළින් ඉඳන් එළියට ගත්තොත් මේ ඔයගලන්ට පේනවාද මේ රූප සටහනේ මේ මෙතන තියෙනවා මේ පොලිතීන් ලේයර් එකේම පේනවා. කියන්නේ අපි ටෙට්‍රා පැක් එකක් ගත්තට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ කිරි පැකට්ටයක් බිව්වොත් ඔය කොත් මලේ වගේ කිරි පැකට්ටයක් බිව්වොත් ඔක චුට්ටක් කඩලා බලන්න. එතකොට ඔය ලේයර්ස් ටික පේන්න තියෙනවා. හරි පොලිතීන් ඊට පස්සේ ඇලුමිනියම් පොලිතීන් ආයි කඩදාසි ලේයර් එකක් තියෙනවා නැවත ආයි පොලිතීන් ලේයර් එකක් තියෙනවා. ඔය විදිහට තමයි මේ ටෙට්‍රා පැක් එක හැදිලා තියෙන්නේ. එහෙනම් ඒ නිදර්ශකයේ ඇසුරුම් ද්‍රව්‍ය මොකක්ද? ටෙට්‍රා පැක්. හරි ටෙට්‍රා පැක්. දහවෙනි ප්‍රශ්නය. හරි බලන්න මෙවැනි දර්ශකයන් අරක් වීම සඳහා බලපාන ලද භෞතික සාධකය මොකක්ද මේ වෙලා තියෙන්නේ? මේ පටක ටික පිපිරිලා තියෙන්නේ. පටක වලට හානි වෙලා තියෙන්නේ. මේ මොකක් හින්දාද මෙහෙම වෙන්නේ? උෂ්ණත්වය නිසා. උෂ්ණත්වය අඩු වුණාමද වෙන්නේ වැඩි වුණාමද? උෂ්ණත්වය අඩු වුණාම තමයි මේ වැඩේ වෙන්නේ. හරි උෂ්ණත්වය අඩු වුණාම අපි ශීතකරණයට මේ කෙසෙල් වගේ දෙයක් දාලා තිබ්බොත් එහෙම අපිට පුළුවන් මෙන්න මේ වගේ චූටි නිකන් ලප තියනවා බලා ගන්න. හරි මේ ගෙදරට කෙසෙල් ගෙනාවට පස්සේ පොඩක් දාලා බලන්න එක ගෙඩියක් ෆ්‍රිජ් එකේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි මෙන්න මේ වගේ පටක පිපිරීම සිද්ධ වෙනවා අඩු උෂ්ණත්ව තත්ත්ව වෙලා නිසා තමයි සිද්ධ වෙන්නේ. මීට අමතරව ආහාර රැකීමට බලපාන භෞතික සාධක හතරක් ප්‍රධාන භෞතික සාධක පහක් අපි සිලබස් එක තුල කතා කරනවා. උෂ්ණත්වය කියන්නේ එකක්. ඊට පස්සේ තෙතමනය යාන්ත්‍රික හානි කාලය සහ පවිත්‍ර කාරක. ඔතනින් එහාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. මොනවාද? තෙතමනය යාන්ත්‍රික හානි කාලය සහ පවිත්‍ර කාරක. හරි මොනවාද? තෙතමනය යාන්ත්‍රික හානි කාලය සහ පවිත්‍ර කාරක. හරි ඊළඟට හරි මේ කවුද මේ කවුද? මෙයාට කියනවා 3J පුලයක කියලා. කවුද? 3J පුලයක. හරි ඉංග්‍රීසියෙන් ලියන්න මෙන්න මෙහෙමයි. මෙහෙම ලියා ගන්න 3J පුල. හරි 3J පුල. මේක පාවිච්චි වෙන්නේ මොන වගේ අවස්ථාවකද? බලන්න නිදර්ශකයේ භාවිතය සඳහන් කරන්න. ඕගොල්ලෝ මේ කේන්ද්‍ර ප්‍රසාරී පොම්පේ දන්නවනේ. කේන්ද්‍ර ප්‍රසාරී සෙන්ට්‍රිෆියුජ් පම්ප් එක අපි යාන්ත්‍රීකරණයේදී කතා කරනවා. එතකොට ඔය සෙන්ට්‍රිෆියුජ් පම්ප් එකේ එහෙම නැත්නම් කේන්ද්‍ර ප්‍රසාරී පොම්පේ තියෙනවනේ ඉම්පෙලර් එකක්. ඔන්න ඔය ඉම්පෙලර් එක ගලව ගන්න තමයි මෙයාව තියෙන්නේ. හරි දැන් අපි උඩින් බැලුවොත් එimhe ඉම්පෙලර් එක මෙන්න මෙහෙමනේ තියෙන්නේ. ඒකේ මැද ඔහොම තියෙනවානේ මේ කවුද අර අක්ෂි දණ්ඩේ කෙලවර තියෙනවනේ. ඔකට නට්ටයක් දාලා තද කරලානේ තියෙන්නේ. හරි එතකොට මොකද්ද කරන්නේ? මෙන්න මේක මෙතන ආම් එකක් තියෙනවා මේ ස්ක්‍රූප් ආම් එකක් තියෙනවා. අන්න යා මෙතනින් තියාගන්නවා. මේ මැදින්. ඊට පස්සේ මේකේ තියෙන මේ හණු තුනක් තියෙනවා. මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. මේ හණු තුන මෙන්න මේකට ඔන්නෝම දාගන්නවා. හරි ඉස්සරහට තේමයි ඔන්නෝම හණු තුන දාගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙයාව තද කරනවා. මෙයා තද කරනකොට වෙන වැඩේ තමයි මේ ටික තියෙන මේ ආම්ස් තුන තියෙන්නේ. මේ බාහුව තුන ඔහොම මේ ස්ක්‍රූප්පුව දිගේ උඩට එනවා.
එතකොට මොකද වෙන්නේ? ඒක මේ ස්ක්‍රූ මේ බාහුව තුන සම්බන්ධ කරලා තිනවා ඉම්පෙලර් එකට. එතකොට මොකද වෙන්නේ? මේ ඉම්පෙලර් එකත් අරගෙන තමයි මෙහා උඩට එන්නේ. එතකොට අපිට ඉම්පෙලර් එකට හානි වෙන්නේ නැති වෙන විදිහට ඉම්පෙලර් එක ඉවත් කරගන්න මේ 3J පුලර් එක පාවිච්චි කරනවා. හරි 3J පුලර් ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ කෙලින්ම මේ 3J පුලර් කියලාම දීලා තියෙනවා. කේන්ද්‍ර ප්‍රසාරී පොම්පයක් ගලවලා එක්ලස් කිරීමේ ප්‍රැක්ටිකල් එකේදී. හරි ඒකින්ද චුට්ටක් මතක තියාගන්න. ඔක එන්න පුළුවන්. මොකද පොඩි උපකරණයක් ඔක හොයාගන්නත් පුළුවන්. ඒකින්ද මේ වගේ ප්‍රශ්නයක් අහන්න ඉඩකඩ තියෙනවා. හරි ඊළඟ ප්‍රශ්නය. හරි 12 වෙනි ප්‍රශ්නය මොනවාද තියෙන්නේ බලන්න. A B C D E F කියලා නිදර්ශක කිහිපයක් දීලා තියෙනවා. දී ඇති නිදර්ශක අතුරෙන් ජලයේ මුළු අවලම්බිත ඝනද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා අවශ්‍ය වන නිදර්ශක තුනක් නම් කරන්න කියලා තියෙනවා. හරි නිදර්ශක තුනක්. අපි ගත්තට පස්සේ නිදර්ශක තුනක්. අනිවාර්යෙන් කේතු ප්ලාස්ටික් අවශ්‍ය වෙනවානේ අපිට. කේතු ප්ලාස්ටික් කෙනෙක් කරා අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මෙයා ඕනේ. ඊළඟට මේ ජලය ටික අපි රත් කර ගන්නවානේ. රත් කරන්න අපි කෝවක් තුලට දානවා. එතකොට මෙයාවත් අවශ්‍ය වෙනවා. හරි ඊට පස්සේ ඝන අපද්‍රව්‍ය ටික එහෙම නැත්නම් මේ අවලම්බිත ඝන ද්‍රව්‍ය ටික පෙරා ගන්න ෆිල්ටර් පේපර්ස් අවශ්‍ය වෙන. එහෙනම් CEF කියන DEF කියන නිදර්ශක තුන අපිට අවශ්‍ය වෙනවා මුළු අවලම්බිත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමේ පරීක්ෂණයේදී. ජලයේ ඇති මුළු අවලම්බිත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය මගින් මිරිදිය පොකුණක ජීවත් වෙන මත්ස්‍යයන් හට ඇතිවන ප්‍රධාන බලපෑමක් සඳහන් කරන්න කියලා කියනවා. හරි එතකොට ඕනිම මිරිදිය පොකුණක වෙන්න පුළුවන් කරදියේ වෙන්න පුළුවන් ඕනිම ජල ප්‍රභවයක ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය අවලම්බිත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අපි කියනවා TSS අගේ වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ මේ අපද්‍රව්‍ය මත්ස්‍යයන්ගේ කර්මල් වලට ගිහිල්ලා කර්මල් විනාශ වෙලා කියන කර්මල් හානි වීම වෙලා මොකද වෙන්නේ මත්ස්‍ය ගාණය අඩු වෙනවා. හරි මත්ස්‍ය ගාණය අඩු වෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ කියන්නේ දැන් අවලම්බිත ඝනද්‍රව්‍ය තියෙනකොට මොකද වෙන්නේ? ඒ අවලම්බිත ඝනද්‍රව්‍ය වලින් සූර්ය ලෝකය උරා ගන්නවා. එතකොට මේක ඇතුලේ තියෙන ප්‍රභවයේ තියෙන උෂ්ණත්වය වැඩි වෙනවා. හරි. එතකොට මාළුන්ට ආතිතික තත්ත්වයක් ඇති වෙනවා. ඔය වගේ එක එක ආකාරයෙන් මේ TSS කියන එක මත්ස්‍යයන්ට බලපාන්න පුළුවන්. ප්‍රධානම ආකාරය තමයි කර්මල් හානි වෙලා ඒගොල්ලොන්ගේ ගහණය අඩුවීම. හරි. ඔක තමයි ප්‍රධානම උත්තරේ. හරි. ඊළඟ එක. ඔන්න බිත්තරයක් දීලා තියෙනවා. හරි බිත්තරයක් තියෙනවා. ඒක කොටු කොලයක් උඩ තමයි තියෙන්නේ. හරි බලන්න. දෙන ලද බිත්තරේ හැඩ දර්ශකය කුමක්ද කියලා අහලා දෙනවා. හැඩ දර්ශකය කියන්නේ මොකක්ද? හැඩ දර්ශකය සමාන වෙන්නේ මොකටද? හරි දැන් මතක තියෙන්න ඕනේ මේවා. හැඩ දර්ශකය සමානයි. හැඩ දර්ශකය සමාන වෙනවා බිත්තරයේ දිග බෙදීම බිත්තරයේ පළල ගුණ කිරීම 100%. හරි. දැන් කොහොමද අපි මේකේ දිගයි පළලයි හොයාගන්නේ? දිගයි පළලයි හොයාගන්නේ කොහොමද? අපිට පුළුවන් මේක ඒකක විදිහට අපි මේ එක කොටුවක් ඒකකයක් විදිහට ගත්තොත් හරිද? එකක් කියලා ගත්තොත් මේක. එතකොට බලන්න කවර් වෙලා තියෙන ප්‍රමාණය. හරි. කව වෙලා තියෙන ප්‍රමාණය බලන්න ඕන. මෙතන සම්පූර්ණ කොටුවක් තියෙනවා 1යි. මෙතන සම්පූර්ණ කොටුවකුත් තියෙනවා 2යි 3යි 4යි. මේ බලන්න මේ හතරෙන්ම කව වෙලා තියෙනවා බිත්තරේ දිග. ඒ වගේම මේ කොටුවෙන් සාමාන්‍ය භාගයක් විතර කව වෙලා තියෙනවා. මේ පැත්තෙනුත් භාගයක් විතර කව වෙලා තියෙනවා. හරි. එහෙනම් මෙතනක සම්පූර්ණ කොටු 4යි. මේ දෙන්නම එකක් විදිහට ගත්තොත් භාගය එකක් විදිහට ගත්තොත් දිග වෙනවා කොටු 5ක්. හරි. කොටු 5ක්. ඊට පස්සේ පළල ගන්න. පළල කොහොමද වෙන්නේ? බලන්න. 1යි 2යි 3යි. සම්පූර්ණ 3ක් තියෙනවා සම්පූර්ණයෙන් 3ක් තියෙනවා. ඊට පස්සේ මෙතන චූට්ටක් තියෙනවා. ඒ වගේම මෙතනක් තියෙනවා. ඒ දෙකත් අපි එක කොටුවක් විදිහට ගත්තොත් මෙතන කොටු 3යි මේකයි 4යි. හරිද? ඔය විදිහට අපිට දිග පළල ගන්න පුළුවන්. හරි? ඔය විදිහට දිග පළල ගන්න පුළුවන් මෙතන 4යි. එහෙනම් මේක ගුණ කරන්නයි තියෙන්නේ. 500 ගුණ කිරීම 100 5 ගුණ කිරීම 100 500යි 500 4ෙන් බෙදුවට පස්සේ කීයක් එනවද? උත්තරේ විදිහට 80ක් වෙනවා. හරි?
80ක් වෙනවා. එහෙනම් අපිට 60 දශකය ගන්න පුළුවන් කීයද? 180යි. 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 60 දශකයේ පාදක කරගැනීමෙන් බීජ ඖෂධය සඳහා නිදර්ශක ඇති යෝග්‍යතාවය සඳහන් කරන්න. සාමාන්‍යයෙන් බීජ ඖෂධය කියන්නේ රක්ත වීම සඳහා අපි තෝරගන්න බිත්තරවල 60 දශකයේ 74ක් වෙන එක තමයි සුදුසු. දැන් මෙයා 80යිනේ. එතකොට 80 කිව්වට 74ට ආසයින්නයිනේ. ඒකෙන්ද අපිට පුළුවන් මේක යෝග්‍ය බිත්තරයක් විදිහට වර්ගීකරණය කරන්න. හරි. 60 දශකයේ 74ට ආසන්න වීම නිසා බීජ ඖෂධය සඳහා යෝග්‍ය වේ. බීජ ඖෂධය සඳහා යෝග්‍ය වේ. ඉහත දෙකෙහි ඔබගේ පිළිතුර සඳහා හේතුව සඳහන් කරන්න. මොකක්ද හේතුව? මොකක්ද හේතුව? බීජ ඖෂධය සඳහා තෝරා ගන්නා බිත්තරවල 60 දශකයේ 74කට ආසන්න විය යුතුය. ඒක නිසා තමයි අපි මේක යෝග්‍යයි කියලා තෝරගත්තේ. යෝග්‍යයි කියලා තෝරගත්තේ. හරි. ඊළඟ එක. ඔන්න ග්ලව්ස් ආකාර 3ක් දීලා තියෙනවානේ. ග්ලව්ස් ආකාර 3ක් දීලා තියෙනවා මේකේ බලන්න පහත සඳහන් කාර්යයන් ඉටු කිරීම සඳහා වඩාත් යෝග්‍ය නිදර්ශකේ නම් කරන්නලු. හරි? පටක රෝපණය සඳහා අපි පටක රෝපණය කරද්දී මේ වගේ ඒවා පාවිච්චි කරනවද? මේ වගේ BC වගේ අත් ග්ලව්ස් පාවිච්චි කරනවද? නෑ අපි පාවිච්චි කරන ඔයගොල්ලෝ දැකලා තියෙන අර සර්ජිකල් ග්ලව්ස් කියලා කියන්නේ. අන්න ඒවා තමයි පාවිච්චි කරන්නේ. හරි එහෙනම් පටක රෝපණය සඳහා සුදුසු වෙන්නේ කවුද? මොන නිදර්ශකයේද? ඒ නිදර්ශකය. ඒ උද්‍යාන නඩත්තුවේදී මෙන්න මේ වගේ ඒවා තමයි පාවිච්චි කරන්නේ. B එක සුදුසුයි. රත් වූ ද්‍රව්‍ය හසුරවන්න. රත් වූ ද්‍රව්‍ය හසුරවන්න මෙන්න මේ වගේ තාප පරිවාරක අත්සොම් පාවිච්චි කරනවා. එහෙනම් C කියන නිදර්ශකය මේකට සුදුසුයි. ඉහත 1 හා 2 සඳහා ඔබගේ පිළිතුරු වලට හේතුව සඳහන් කරන්නලු. මොකක්ද? මේකෙන් අපිට පුළුවන් හරි පළවෙනි එකට ගන්න පුළුවන් අපවිත්‍ර වීම වළක්ව ගන්න පුළුවන්. මොකද අපි මේක පාවිච්චි කරන්නේ එකපාරයි. නැවත නැවත පාවිච්චි කරන්නේ නැහැ. හරි මේක එකපාරක් පාවිච්චි කරලා මේක ඉවත් කරා. හැබැයි මේක එහෙම අපි එකපාරක් විතර පාවිච්චි කරන්නේ නැහැ. මේක අපි සාමාන්‍ය වතාවක් පාවිච්චි කරනවා. එතකොට පටක රෝපණය කියන එක ගත්තට පස්සේ හරීම ආරක්ෂිත පරිසරයක් තුර කරන්න ඕනේ. ශුද්ධ ජීවීන් ඔකට ආවොත් මොකද වෙන්නේ? මේ වැඩේ හරියන්නේ නැහැ. ශුද්ධ ජීව රහිත පරිසරයක තමයි අපි මේ පටක රෝපණය කියන එක කරන්නේ. ඒක නින්දා අපිට මේ මෙන්න මේ වගේ ග්ලව්ස් එකක් පාවිච්චි කරාට පස්සේ මොකද වෙන්නේ? අපවිත්‍ර වීම වළක්ව ගන්න පුළුවන්. B ග්ලව්ස් එක ගත්තට පස්සේ B එක ඇයි ඒක අපි තෝරගන්නේ උද්‍යාන නඩත්තුව සඳහා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙනවා මේ රැලි. පේනවද? මේ රැලි තියෙනවා පේනවද? හරි. ඒකෙන් මොකද්ද කරලා තියෙන්නේ? ඝර්ෂණය වැඩි කරගෙන තියෙනවා. දැන් අපේ ඇඟිලි වලක් තියෙනවානේ මේ චූටි රේඛා. නේ අපේ ඇඟිලි වල රේඛා නැතුනොත් මොකද වෙන්නේ? අපිට මේ වගේ කොලයක්වත් අල්ල ගන්න වෙන්නේ නැහැ. වැටෙනවා. අපේ මේ අතේ මේ තියෙන මේ රේඛා නිසා තමයි මේක මේ ඝර්ෂණය වෙලා අල්ලලා තියාගන්න පුළුවන්. එතකොට මෙන්න මේක නිෂ්පාදනය කරලා තියෙන මේ වගේ රැලි මේ වගේ තියෙන විදිහට. එතකොට අපිට සාමාන්‍ය උද්‍යාන නඩත්තුවේදී ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය පහසුවෙන් අල්ල ගන්න මේ ග්ලව්ස් එක උපකාරී වෙනවා. එහෙනම් අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන් හොඳින් උපකරණ අල්ලාගත හැකි වීම. ඒ වගේම අත්වලට හානි නොවීම. ඔය වගේ උත්තරයක් ගන්න පුළුවන්. හරි. 15 වෙනි ප්‍රශ්නය. කවුද මේ? ඉලෙක්ට්‍රොනික පාඩමේ කවුද මේ? දැක්ක ගමන් මතක් වෙන්න ඕන කවුද? සේනර් ඩයෝඩයක්. සේනර් ඩයෝඩයක්. එතකොට මේක පරිපථයකට සම්බන්ධ කරනකොට සේනර් ඩයෝඩයක් පරිපථයකට සම්බන්ධ කරනකොට මතක තියාගන්න ඕනේ ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක සැපයුම් වෝල්ටීයතාව සේනර් ඩයෝඩයේ බිඳ වැටුම් වෝල්ටීයතාවට වැඩිය වැඩි වෙන්න ඕනේ. මොකක්ද වෙන්න ඕනේ? සැපයුම් වෝල්ටීයතාවය සේනර් ඩයෝඩයේ බිඳ වැටුම් වෝල්ටීයතාව අපි කියනවා සේනර් වෝල්ටීයතාවය කියලා කියනවා. බිඳ වැටුම් වෝල්ටීයතාවය තාවයට වඩා වැඩි වෙන්න ඕනි. ඒ කියන්නේ ඔයා මේක පරිපථයට සම්බන්ධ කළා කියලා හිතන්නකෝ මෙහෙම. මේ සම්බන්ධ කරනකොට මෙතනින් දෙන විභවය මෙයාගේ බිඳ වැටුම් වෝල්ටීයතාවයට වැඩි අගයක් වෙන්න ඕන. හරි. බිඳ වැටුම් වෝල්ටීයතාවයට වැඩි අගයක් වෙන්න ඕන. ඊළඟ එක සේනර් ඩයෝඩ් එකක් අපි පරිපථයකට සම්බන්ධ කරන්නේ මොන නැඹුරු අවස්ථාවේදීද? පසු නැඹුරු අවස්ථාවේදී පරිපථයට සම්බන්ධ කරන්න ඕන. හරි. ඒ කියන්නේ මොකක්ද?
ධනට ධනද සම්බන්ධ වෙන්නේ නැහැ. ධනට ඍණ සම්බන්ධ වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් බල්බ් එකක් සම්බන්ධ කරොත් LED එකක් සම්බන්ධ කරොත් කොහොමද කරන්නේ? LED එකක් සම්බන්ධ කරොත් කොහොමද කරන්නේ? ධනාග්‍රයට LED එකේ ධනාග්‍රය සම්බන්ධ කරනවා. නේද? හැබැයි සේන ඩයෝඩ් එකේදී මොකද වෙන්නේ? සේන ඩයෝඩ් එක අපි මෙන්න මේ විදිහට තමයි අඳින්නේ පරිපථ සටහන. එතකොට මෙතෙන්දි මොකද වෙන්නේ? මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. එහෙනම් බැටරි එකේ ඍණාග්‍රයට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ පසු නැඹුරු අවස්ථාවේදී තමයි අපි පරිපථයකට සේන ඩයෝඩ් එක සම්බන්ධ කරන්නේ. ඊළඟට සේන ඩයෝඩයට සමාන්තරව හරි සමාන්තරව බාර ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න ඕනි. හරි මේකට සමාන්තරව බාර ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න ඕනි. ඒ වගේම සේන ඩයෝඩයට ශ්‍රේණිගතව මොකක්ද සම්බන්ධ කරන්න ඕනිද? ගැළපෙන ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න ඕනි. ඔන්න ඔය හතරෙන් තුනක් ලියලා තියෙනවා නම් හරි. හරි? ඔය හතරෙන් තුනක් ලියලා තියෙනවා නම් හරි. පළවෙනි එක මොකක්ද? සැපයුම් වෝල්ටේජතාවය සේන ඩයෝඩයේ බිඳවැටුම් වෝල්ටේජතාවයට වැඩිය වැඩි වෙන්න ඕනි. හරි. ඊළඟට සේන ඩයෝඩය පරිපථයකට සම්බන්ධ කරද්දී පසු නැඹුරු අවස්ථාවේදී සම්බන්ධ කරන්න ඕනි. ඊට පස්සේ සේන ඩයෝඩ් එකට සමාන්තරගතව භාර ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න ඕනි. ඒ වගේම සේන ඩයෝඩයට ශ්‍රේණිගත වෙන විදිහට ගැළපෙන ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න ඕනි. ඔය හතර මතක තියාගන්න. ඔය හතරෙන් තුනක් ලියලා තියෙනවා නම් පිළිතුර හරි. පිළිතුර හරි. ඊළඟට ඔන්න LED බල්බ් එකක් දීලා තියෙනවා. හරි LED එකක්. නිදර්ශකය නම් කරන්න කවුද? ආලෝක විමෝචක ඩයෝඩේ එහෙම නැත්නම් LED. ආලෝක විමෝචක ඩයෝඩේ එහෙම නැත්නම් LED. මෙම නිදර්ශකයේ ඇනෝඩය හා කැතෝඩය හඳුනා ගැනීමේ ක්‍රම තුනක් සඳහන් කරන්න. පළවෙනි එක අපිට පුළුවන් මේ අග්‍රවල දිග අණුව මේක හොයාගන්න. ධනද ඍණද කියලා. බලන්න අග්‍රවල දිග එකක් දිග වැඩි එකක් දිග අඩුයි. මෙයා තමයි ධන, මෙයා ඍණ. දිග වැඩි එක ධන, දිග අඩු එක ඍණ. ඒ වගේම අපිට පුළුවන් ආවරණය යොදා ඇති පැතලි සලකුණ මගින් අපි LED එක බැලුවට පස්සේ හරි මේක උඩින් බැලුවට පස්සේ පේන විදිය තමයි මෙන්න මෙහෙම. හරි මෙහෙම තියෙනවා සම්පූර්ණ රවුමක් නැහැ. එක පැත්තකින් මෙන්න මෙහෙම ස්වරූපයක් තියෙනවා. හරි ඕකෙන් අපිට පුළුවන් මෙයා ධනිද රින්ද කියලා හොයාගන්න. එතකොට අපි මේ අග්‍ර දෙක ගත්තොත් ඔහොමනේ තියෙන්නේ. හරිද? මෙහෙම තමයි ඉස්සරහට තමයි තියෙන්නේ. එතකොට මේ පැතිලි පැත්තෙන් පුළුවන් අපිට ධනද රින්ද කියනක හොයාගන්න. එතකොට ආකාර දෙකක්. එකක් අග්‍රයේ දිගාණුව, අනිත් එක පැතිලි කොටස අණුව. අනිත් එක මල්ටිමීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි? මල්ටිමීටරයක් පාවිච්චි කරනවා. ඔය ක්‍රම තුන තමයි ප්‍රධාන ක්‍රම තුන LED එක අග්‍ර හඳුනා ගැනීමේදී. LED එක අග්‍ර හඳුනා ගැනීමේදී. හරි ඊළඟට මේ මොකද්ද ලෑල්ලක් දීලා තියෙනවා අහලා තියෙන ප්‍රශ්නේ නිදර්ශකේ නම් කරන්නේ කවුද මේ තලමේසය තලමේසය හරි බිම් මැනීමේදී තලමේස මිනිත ක්‍රමයේදී අපි පාවිච්චි කරන තලමේසය තමයි මේ තියෙන්නේ තලමේසය ඊයේද නිදර්ශකයේ භාවිත වන මිනුම් ක්‍රමය සඳහන් කරන්න මොකක්ද තලමේස මිනිත ක්‍රමය තලමේස මිනිත ක්‍රමය ඊළඟ බිම්මැනීමේදී හේතු උපකරණේ ප්‍රධාන කාර්යය මොකක්ද මේකෙන් කරන්නේ පොළවට සමාන්තර තලයක් නිර්මාණය කර ගැනීම මේ තලමේසයම තියෙන මේක තලමේසය කියලා හිතන්න හරි මේක යටින් අපි තෙපාවක් ගහලා තියෙනවා එතකොට පොළවට සමාන්තර තලයක් පීටව ගන්න තමයි අපි මේ තලමේසය පාවිච්චි කරන්නේ එහෙනම් මොකද්ද ප්‍රධාන කාර්යය පොළවට සමාන්තර තලයක් සකස් කර ගැනීම පොළවට සමාන්තර තලයක් සකස් කර ගැනීම හරි 18 වෙනි ප්‍රශ්නය කවුද මේ කවුද ඉම්පෙලර් එකක් ඉම්පෙලර් කියලා ලියුවොත් ලකුණු නැහැ මොකද්ද වැසුණු පෙති සහිත ඉම්පෙලරයක් හරි නිදර්ශකය වැසුණු පෙති සහිත ඉම්පෙලරයක් පාජයක් කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ වැසුණු පෙති සහිත ඉම්පෙලරය වැසුණු පෙති සහිත ඉම්පෙලරය එහෙම නැත්නම් පාජකය
ජලය පොම්ප කිරීමේ පද්ධතියක ඉහත නිදර්ශකයේ සවි කළ යුතු ස්ථානය සඳහන් කරන්න. කොහෙද මේක සවි කරන්න අපි? මේ කොහෙද තියෙන්නේ? ජල පොම්පයක. ජල පොම්ප කිරීමේ පද්ධතියක මේක තියෙන්නේ ජල පොම්පය තුල. ජල පොම්පය තුල. කේන්ද්‍රපසාරී පොම්පය තුල කියලා කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. කේන්ද්‍රාපසාරී ජල පොම්පය තුල. හරි? ඊළඟට ජල පොම්ප කිරීමේ පද්ධතියකදී මෙම නිදර්ශකයේ කාර්ය සඳහන් කරන්න කියලා. මෙයා තමයි මොකක්ද කරන්නේ? මෙයා තමයි මේ පොම්පයේ තියෙන ලොකුම වැඩේ කරන්නේ. මෙයාගේ කැරකීම මත මෙයා කැරකෙන්න පටන් ගන්නවා. මේ කැරකීම මත තමයි අර ලිඳේ තියෙන ජල ටික, ඒ කියන්නේ ජල ප්‍රභවයේ තියෙන ජලය ටික නලය ඔස්සේ, චූෂණ නලය ඔස්සේ ඇදීගෙන ඇවිල්ලා ඉහළට තල්ලු කරන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේකේ අහන්න කතන්දරය තමයි මේකේ අහන ප්‍රශ්නය. ජලය පොම්ප කිරීමේ පද්ධතියකදී මේ නිදර්ශකයේ කාර්යභාරය. හරි. එතකොට මෙයාගේ විශේෂ කාර්යභාරයක් තියෙනවා. මෙයා වැසිතයි මේ මොකද්ද? වැසුණු පෙදෙසයි ඉම්පෙලර් එකක් නිසා මෙයාගෙන් පුළුවන් අපිට අපද්‍රව්‍ය සහිත ජලය වුවත් පොම්ප කරගන්න. හරි. හරි අපද්‍රව්‍ය රහිත ජලය. අපද්‍රව්‍ය රහිත පිරිසිදු ජලය පොම්ප කරගන්න තමයි අපි මේ වැසුණු පෙදෙසයි ඉම්පෙලර් එකක් පාවිච්චි කරන්නේ. හරි. අපද්‍රව්‍ය රහිත ජලය පොම්ප කිරීම. 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 හරි. ඊළඟට කොටස් ටිකක් තියෙනවා වෙන වෙනම ගලවලා තියෙන කොටස් ටිකක් එක්තරා උපකරණයක එක් උපාංගයක එක්තරා උපකරණයක එක් කොටස එක් උපාංගයක කොටස් නිදර්ශක ලෙස දීලා තියෙනවා ගලවලා තමයි දීලා තියෙන මේ කැලේ ටික. මෙම නිදර්ශකයේ අයත් වන උපාංගය නම් කරන්න කවුද මේ? මෙයා නොසෙල් එකක්. නොසලයක්. හරි? නොසලයක්. මේ මොකේ නොසලයක්ද? අපි තෙල්ලිහිනේ අන්තයේ තියෙන අපේ අන්න ඒකේ නොසලයක් මේ. හරි? එතකොට මෙයාගේ කාර්යභාරය මොකද්ද? මෙයා කරන වැඩේ තමයි ඊතා සියුම් බිඳිති විදියට ද්‍රාවණය විසර්ජනය කිරීම. හරි? මේකෙන් තමයි අර බිඳිති විදියට කැඩිලා ඒ ද්‍රාවණය අර ස්නාවක් විදියට එළියට විසර්ජනය වෙන්නේ. ඒක තමයි මේකෙන් කරන්නේ. ඊතා සියුම් බිඳිති ආකාරයෙන් ද්‍රාවණය විසිරුවා හැරීම. ඊතා සියුම් බිඳිති ආකාරයෙන් ද්‍රාවණය විසිරුවා හැරීම. නිදර්ශක දෙක නම් කරන්න. මෙයා කවුද? කේන්ද්‍ර ප්‍රසාරී පොම්පයක්, මෙයා පිස්ටන පොම්පයක්. A නිදර්ශකයට සාපේක්ෂව B නිදර්ශකයට සාපේක්ෂව A නිදර්ශකය භාවිත කිරීමේ වාසි දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. එතකොට අපිට පුළුවන් මේ B නිදර්ශකය ගත්තට පස්සේ මෙයාගේ අඛණ්ඩව ජලය විසර්ජනය වෙන්නේ නැහැ. හරි? මොකද අපි මේක ගිහිල්ලා ඉහළ පහළ කරන්න ඕනේ. එතකොට සැරින් සැරේ තමයි ජලය එළියට එන්නේ. එකත්කාර පිස්ටන පොම්පයක වගේ නම් පහරක් කර පහරක් තමයි ජලය විසර්ජනය වෙන්නේ. ඒ කියන්නේ එකම දැන් හිතන්නකෝ විනාඩියකට මෙයාගෙන් ජලය පිටතට ආවේ ලීටර් 1යි කියලා. හරි. ඊළඟ විනාඩිය එනවා ලීටර් 1.5ක් විතර. ඒ කියන්නේ වෙනස්. සැරෙන් සැරේ කාලෙන් කාලය මොකද වෙන්නේ? මෙයාගෙන් ජලය එළියට එන ප්‍රමාණය වෙනස්. ඒකට අඛණ්ඩව ජලය අපිට විසර්ජනය, ඒ කියන්නේ අඛණ්ඩ ජල විසර්ජන ශීඝ්‍රතාවයක් නැහැ. හැබැයි මෙයා මොකද කරන්නේ? පොම්පේ ක්‍රියාත්මක කරපු වෙලේ ඉඳන් එකම විදියට ජලය එළියට දෙනවා. එකම ප්‍රමාණයකින් ජලය එළියට දෙනවා. එහෙනම් ප්‍රධාන පොයින්ට් එක තමයි අඛණ්ඩ විසර්ජන ශීඝ්‍රතාවයක් පැවතීම. අනිත් එක මෙයාගේ තියෙන කපාට සෙට් එකක්. හරි? මේකේ කපාට තියෙන්නේ. එතකොට කපාට තියෙනකොට අපද්‍රව්‍ය සහිත ජලය පොම්ප කරන්න බෑ. මොකද කපාට හානි වෙනවා. හැබැයි මෙයාගේ එහෙම එකක් නැහැ. මෙයාගේ කපාට නැති නිසා අපද්‍රව්‍ය සහිත ජලය උද පොම්ප කරන්න පුළුවන්. ඔය දෙක තමයි තියෙන ප්‍රධානම වෙනස්කම් දෙක. පළවෙනි එක මොකද්ද? අඛණ්ඩ විසර්ජන ශීඝ්‍රතාවයක් පැවතීම. දෙවෙනි එක අපද්‍රව්‍ය සහිත ජලය උවද පොම්ප කළ හැකි වීම. අපද්‍රව්‍ය සහිත ජලය උවද පොම්ප කළ හැකි වීම. හරි. ඊළඟ ප්‍රශ්නය. සත්තු ටිකක් ඉන්නවානේ. ගැඩවිලෙක් ඉන්නවා, ඊට පස්සේ හැකරැල්ලෙක් ඉන්නවා, තේයෙක් ඉන්නවා සහ කුඹියෙක් ඉන්නවා.
කෘෂිකර්මයේදී වඩාත් ප්‍රයෝජනවත් නිදර්ශකයේ සඳහන් කරන කවුද අවශ්‍යම එක්කෙනා අපිට? මෙන්න මේ ගැඩවිල් පණුව තමයි අවශ්‍ය වෙන්නේ. අනික කට්ටිය එච්චර ලොකු අවශ්‍යතාවයක් නැහැ. මේගොල්ලෝ නම් හානි කරන එක තමයි කරන්න වෙයි ඔය එහෙම. හරි. ගෝලීය උණුසුම් වීම කෙරෙහි වඩාත් දායක වන වායුවක් නිදහස් කරන නිදර්ශකයේ සඳහන් කරන්න කියලා කියනවා. කවුද? C වේය තමයි මීතේන් නිෂ්පාදනය කරන වේය. හරි. මීතේන් නිෂ්පාදනය කරන්න උදව් කරනවා. මෙයා එතකොට ගෝලීය උණුසුම වැඩි වෙනවා මීතේන් වායුව එළියට නිදහස් වුණාට පස්සේ. ඉහත දෙකේ ප්‍රශ්නයේ සඳහන් කරන නිදර්ශකයේ මනින් නිදහස් කරන වායු වර්ගය මොකක්ද? මීතේන් CH4 CH4 CH4. හරි මෙන්න අලුත් උපකරණයක් තියෙනවා. දියතින් දර්ශකය හඳුනා ගන්න මේ කවුද? අඩසඳ මායිම් කපන උපකරණය. උද්‍යාන විද්‍යාවේ පාඩමේදී අපිට හම්බ වෙන්නේ අඩසඳ මායිම් කපන උපකරණය. අඩසඳ මායිම් කපන උපකරණය. එතකොට මේකේ කාර්යභාරය මේකේ භාවිතය තමයි තෘණ පිටියක මායිම් නඩත්තු කිරීම. 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 හරි 23 වෙනි ප්‍රශ්නය. නිදර්ශක වලින් ශාක ශ්‍රාව ලබා ගන්න ආකාරය සඳහන් කරන්න. පැපවල තියෙනවා කොහොමද තියෙනවා. එතකොට පැපවල වල අපි කරන්නේ මේ පැපවල වල තියෙනවා මේ චූටි කැපුමක් යොදනවා. හරි කැපුම් යෙදීම වගින් තමයි මේ ශ්‍රාව ටික එළියට ගන්නෙ. කොහොම ගත්තට පස්සේ යාගේ කරන්නේ මොකද්ද? මේක අඹරලා යුෂ ටික ගන්නවා. හරි ওই විදිහට තමයි ශ්‍රාවය එළියට ගන්න. බී නිදර්ශකයෙන් ලබා ගන්නා ශාක ශ්‍රාවයේ ප්‍රායෝගික භාවිතයක් සඳහන් කරන්න. ඒ කියන්නේ කොහොම අපි කොළ පොඩි කරලා කියන්නේ කොළ ටිකේ යුෂ ටික අරගෙන අපි ඔක පාවිච්චි කරනවා මොකක් විදියටද? පලිබෝධනාශකයක් විදියට. හරි? පලිබෝධනාශකයක්. ඒතර මෙයාගේ තියෙන මේ වැදගත්කම මොකද්ද? මෙයාගේ තියෙන ශ්‍රාව ටික අරගෙන අපි හදනවා මොනවාද? පැපේන් එන්සයිමේ. පැපේන් එන්සයිමේ. හරි? පැපේන් එන්සයිමේ නිෂ්පාදනය කරගන්න පුළුවන් මෙයාගෙන් අරයගෙන් අපිට පුළුවන් පලිබෝධනාශකයක් විදියට පාවිච්චි කරන්න. හරි. ඇපල් කෑල්ලක් තියෙනවා ඊට පස්සේ හකුරු තියෙනවා. හරි? ඒ හා බී නිදර්ශකවල වර්ණ ඇතිවීමේ විද්‍යාත්මක පදනම සඳහන් කරන්න. ඔයගොල්ලෝ ඇපල් ගෙඩියක් කැපුවට පස්සේ මොකද වෙන්නේ? ඕක කහ පාට වෙනානේ. කහට පිපෙනවා ඕකේ. එතකොට ඒ කහට පිපීමට අපි කියනවා විද්‍යාත්මකව මොකක්ද? එන්සයිමීය දුමුරු වීමේ ප්‍රතික්‍රියාවක්. එන්සයිමීය දුමුරු වීමේ ප්‍රතික්‍රියාවක්. ඒක කොහොමද වෙන්නේ? එන්සයිමීය දුඹුරු වීමේ ප්‍රතික්‍රියාව. හරි. එන්සයිමීය දුඹුරු වීමේ ප්‍රතික්‍රියාව වෙන්නේ ළමයි මෙන්න මෙහෙමයි. හොඳට අහගන්න සරල කතන්දරයක් තියෙන්නේ. මෙයා කපනකොට මොකද වෙන්නේ? මේකේ තියෙන සෛල ටික හානි වෙනවා. සෛල ටික හානි වුණාට පස්සේ පොලිෆීනෝල් ඔක්සිඩේස් කියලා එන්සයිම් එකක් තියෙනවා. අන්න එක ක්‍රියාකාරී වෙනවා. මේ පොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමය මේ බාහිර වායුගෝලයේ තියෙන ඔක්සිජන් එක ඔක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ සංකීර්ණ බහුව්‍යවකයක් හැදෙනවා ඕතෝක්විනෝන් කියලා. ඔන්න ඕක තමයි අපිට මේ දුමුරු පාටට පේන්නේ. හරි ඔක තමයි කතාව. එතකොට හකුරු ගත්තට පස්සේ එයාගේ වෙන වැඩේ මොකද්ද? එතෙන්දි වෙන්නේ කැරමලීකරණයක්. හරි කැරමලීකරණයක් සුක්‍රෝස් කැරමලීකරණයක් මෙතන වෙන්නේ. හරිද? සුක්‍රෝස් අපි රත් කරගෙන යනකොට හරි සුක්‍රෝස් වලට තාපය යොදනකොට මොකද වෙන්නේ? කැරමලාන් හැදෙනවා මුලින්ම ඊට පස්සේ කැරමලීන් හැදෙනවා. ඔය විදිහට අවසානයේ අපිට දුමුරු පාට සංයෝගයක් බලා ගන්න පුළුවන් වෙනවා. හරි? කැරමලාන් කැරමලීන් ඔය විදිහට දුමුරු පාට සංයෝගයක් විදිහට අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඒ නිදර්ශකයේ වර්ණය ඇතිවීම පාලනය කළ හැකි ක්‍රමයක් සඳහන් කරන්නලු. එතකොට මම කිව්වා මෙයාගේ මේ පොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමය සක්‍රිය වෙනවනේ කැපුවට පස්සේ හානි වුණාට පස්සේ කියන්නේ සෛල ටික හානි වුණාට පස්සේ පොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමය සක්‍රිය වෙනවා. එතකොට ඒ සක්‍රිය වුණා කියලා දුඹුරු පාට වෙන්නේ නැහැ. සක්‍රිය වෙච්ච පොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමය බාහිර වායුගෝලයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරොත් විතරයි මොකක්ද වෙන්නේ? දුඹුරු පාට වෙන්නේ. එහෙනම් අපිට කරන්න පුළුවන් වැඩේ මොකද්ද? මේ බාහිර ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන එක වළක්වනවා. මොකද්ද කරන්න පුළුවන්? ටින් කරන්න පුළුවන්. නේද? ටින් කරන්න පුළුවන්. ඊට පස්සේ තව අපිට
මෙව දාන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඇස්කෝබික් වගේ ඒවා ඊට පස්සේ සිට්‍රික් ඒ කියන්නේ දෙහි ඊට පස්සේ SMS වගේ ද්‍රාවණ වල ගිල්වල තියෙන බල. ඔයගොල්ලෝ ගෙදර ඔය වම්බටු වගේ දේවල් උයනකොට අම්මා කරන වැඩක් තමයි ඕක. හරි වම්බටු වල ගත්තට පස්සේ එයාගෙත් මේ කියන ප්‍රතික්‍රියාව වෙනවා එන්සයිම් ඊදුමුරු වීම ප්‍රතික්‍රියාව අම්මා කරන වැඩේ මොකද්ද? එක්ක දෙහි බෑයක් මිරිකලා වතුරකට අරගෙන ඒකට දානවා එහෙම නැත්නම් කහ ටිකක් දාලා කහ ද්‍රාවණයකට දාලා දෙනවා. ඒ කරන්නේ අර කහට පිවීම කියන කතන්දරය වළක්ව ගන්න. හරි? 25 උපකරණ දෙකක් දීලා තිනවා A හා B කියලා. මෙම නිදර්ශකවල විශේෂිත ප්‍රායෝගික භාවිතයන් සඳහන් කරන්නලු. A අපි සාමාන්‍යයෙන් ගන්නෙ විශාල අතු කප්පාදුවට, B ගන්නෙ කුඩා අතු කප්පාදුවට. ඊට A හි දක්වන ලද නිදර්ශක ප්‍රායෝගික භාවිතයේදී අනුගමනය කළ යුතු නිවැරදි පියවර රූප සටහනක් මගින් දක්වන්නලු. හරි? A කියන එක ගත්තට පස්සේ අපි කපන්නේ විශාල අතුනේ. එතකොට මේ අත්ත කපන්න ඕනේ ආකාරයක් තියෙනවා. කොහොමද කරන්නේ ඒක? හොඳට අහගන්න. මේක අහලා තියෙනවා මීට කලිනුත් ප්‍රශ්නයක්කට. දැන් හිතන්නකො මෙහෙම අත්ත තියෙනවා කියලා. මෙහෙම අත්තක් තියෙනවා. හරි. ඕකේ අපි මුලින්ම කැපුම යොදන්නේ මෙන්න මෙතනින්. මේක මේ අත්තේ කෙලවරට වැඩිය චුට්ටක් මෙහෙන් කැපුමක් යොදනවා මෙන්න මේ භාගයක් වගේ. හරි. භාගයක් වගේ යොදනවා. ඊට පස්සේ දෙවනියට එතනින් මෙහායින් මෙන්න මෙතන භාගයක් වගේ යොදනවා. හරි උඩ පැත්තෙන් මේක පළවෙනි කැපුම මේක දෙවෙනි කැපුම ඊට පස්සේ තමයි මෙතනින් සම්පූර්ණයෙන්ම වෙන් කරන්නේ. ඇයි එහෙම කරන්නේ? දැන් අපි මෙතනින් මේ කැපුම් දෙක දාන්න නැතුව මෙතනින්ම කපාගෙන ගියොත් එimhe මොකද වෙන්නේ? මේ අත්ත ඉරෙන්න පුළුවන්. ඔයගොල්ලෝ කපාගෙන යනකොට අර අත්ත ඉරිලා යන්නේ. ඒ වුණොත් එimhe ඒක එතනින් තුවාල වෙලා ශාකයේ තුවාල වෙලා එතනින් ශුද්ධ ජීවීන් ඇතුළට ගිහිල්ලා මේ ශාකය විනාශ වෙන්න පුළුවන්. අන්න ඒක වළක්ව ගන්න මෙතනින් කට් එකක් දාලා දෙනවා මෙතනින් කට් එකක් දාලා දෙනවා. එතකොට මෙතනින් කපද්දී මෙහෙන් ඉරලා යන්නේ නැහැ. ඉරලා ගියත් මෙන්න මේ සීමාව තුල ඉරලා ගිහිල්ලා අත්ත මෙතනින් වෙන් වෙලා යනවා. පැහැදිලිද? ඔන්න ওই විදිහට තමයි අපි සාමාන්‍ය විශාල අතු කප්පාදුව සිද්ධ කරන්නේ. එතකොට රූප සටහන ඇඳලා තිබ්බනම් හරි මෙන්න මේ විදිහට මේක පළවෙනි කැපුම මේක දෙවෙනි කැපුම මෙයා තුන්වෙනි කැපුම. මෙන්න මේ කැපුම් තුන තිබ්බනම් හරි. ඊළඟට මේ කවුද? මෙයාට කියනවා අපි ප්ලැනිමීටරය කියලා. කවුද? ප්ලැනිමීටරය. ලැනිමීටරය. මෙයා පාවිච්චි කරන්නේ මොකක් සඳහාද? පාවිච්චි කරන්නේ අක්‍රමවත් ඉඩම්වල වර්ගඵලය මැනීම සඳහා. අක්‍රමවත් ඒ කියන්නේ අක්‍රමවත් සිතියම් වල වර්ගඵලය මැනීම සඳහා. අපි සිතියම් ගත කරාට පස්සේ යම් කිසි ඉඩමක් හිතන්නකො මෙන්න මේ විදිහට තියෙනවායි කියලා. මේ වගේ එක කොහොමද අපි වර්ගඵලය හොයන්නේ? මෙන්න මේ උපකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ අක්‍රමවත් භූමිවල වර්ගඵලය හොයාගන්න. අක්‍රමවත් භූමිවල වර්ගඵලය සොයා ගැනීමට භාවිතය. අක්‍රමවත් භූමිවල වර්ගඵලය සොයා ගැනීම. හරි අක්‍රමවත් භූමිවල වර්ගඵලය සොයා ගැනීම. ඊළඟට 27 වෙනි ප්‍රශ්නය. දිවිරෝධ ට්‍රැක්ටර් එකක් තියෙනවා ප්‍රධාන කොටස් තුනකට නම් කරලා තියෙනවා A B C කියලා. බලන්න මම මේ කොටස් තුන පොඩක් එළියෙන් ඇඳ ගන්නම් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න. මෙතන තියෙනවා මෙන්න මේ වගේ එකක් ටිකක් ලොකු රවුමක්. ඒක ඇතුලේ චූටි රවුමක් තියෙනවා. ඒකෙන් මොහොම එකක් සම්බන්ධ වෙලා තියෙනවා. නෑ මෙතනට. අන්න ඔහමනේ තියෙන්නේ. එතකොට මේ A කොටස කියලා කියන්නේ කවුද? මෙයා තමයි ජවරෝධය. හරි ත්‍රිවිධ ට්‍රැක්ටර් එක අපිට එළියෙන් බලා ගන්න පුළුවන් ජවරෝධය. ඒ කවුද? ඒ ජවරෝධය. ඊළඟට දෙවනියා මෙයා කවුද? මෙයාට කියනවා අපි V බෙල්ට් එක. එහෙම නැත්නම් V පටිය. V බෙල්ට් එහෙම නැත්නම් V පටිය. මෙයා කවුද? මෙයා ජවරෝධය. මෙයා කවුද එතකොට? එයාට අපි කියනවා ක්ලච් එකලස කියලා. එකලස. ඒ කියන්නේ මේ දිවරෝධ ට්‍රැක්ටරයක් ගත්ත පස්සේ දිවරෝධ ට්‍රැක්ටරේ ජවරෝධය සහ ක්ලච් එක කියන දෙන්න තියෙන ටිකක් දුරින්.
ඒ දෙන්න සම්බන්ධ කරන්න තමයි මෙන්න මේ V පටිය කියන එක නා යොදාගන්නේ. සිවුරෝධ ට්‍රැක්ටර් එකක ප්‍රශ්නයක් නැහැ. සිවුරෝධ ට්‍රැක්ටර් වල V පටි පාවිච්චි වෙන්නේ නැහැ. හේතුව තමයි ක්ලච් එක සහ ජවරෝධය එකම ළඟ තියෙන්නේ. ඒකින්ද බලය සම්ප්‍රේෂණය වෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ද්විරෝධ ට්‍රැක්ටර් එකේදී ජවරෝධය සහ ක්ලච් එක ලෙස දුරින් තියෙන හින්දා මොකද වෙන්නේ? මේ දෙන්නව සම්බන්ධ කරන්න අපි V පටියක් පාවිච්චි කරනවා. හරි? කොටස් වල කාර්යයන් වෙන වෙනම සඳහන් කරන්නලු. A වල කාර්යභාරය මොකද්ද? A වල කාර්යය ජවරෝධයේ කාර්යභාරය තමයි එන්ජිම තුල නිපදවන ශක්තිය සන්තතිකව ගබඩා කර තබා ගැනීම. එන්ජිම තුල නිපදවන ශක්තිය සන්තතිකව ගබඩා කර තබා ගැනීම. හරි. ඊළඟට B කියන්නේ මොකක්ද? V බෙල්ට් එක. V බෙල්ට් එක මොකද්ද කරන්නේ? ජවරෝධය හා ක්ලච් එකලස අතර සම්බන්ධතාවය ගොඩනැගීම. V බැටින් කරන්නේ ජවරෝධය හා ක්ලච් එකලස අතර සම්බන්ධතාවය ගොඩනැගීම. සම්බන්ධතාවය ගොඩනැගීම. ඊළඟට ක්ලච් එකෙන් මොකද්ද කරන්නේ? බලය සංදි කිරීම සහ විසන්දි කිරීම. 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 28 වෙනි ප්‍රශ්නය. 28. මේ මොකද්ද? මොකක්ද මේ? ගඩොල් කැටයක්ද? කොළ පාට ගඩොල් කැටයක්ද? නෑ මෙයාට කියනවා අපි වෙට් ෆෝම් එකක් කියලා. හරි? වෙට් ෆෝම්. මෙයා කොයිදද හම්බ වෙන්නේ? වෙට් ෆෝම් එකක්. හරි? මල් බොකේස් හදනකොට. හරි? ෆ්ලවර්ස් බොකේස් හදනකොට මෙන්න මෙයාව පාවිච්චි කරනවා. අර කොළ පාටට තියෙන්නේ නිකන් ස්ප්‍රිජ් ෆෝම් එකක් වගේ එකක්. අන්න එයා තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මෙහි ප්‍රධාන ලක්ෂණයක් සඳහන් කරන්න කියලා දිනවා මෙයාගේ ජල අවශෝෂණ ධාරිතාවය වැඩි. හරි ජල අවශෝෂණ ධාරිතාවය මෙයාට ලොකු ජලයේ ප්‍රමාණයක් රඳවගෙන තියාගෙන ඉන්න පුළුවන්. ජල අවශෝෂණ ධාරිතාවය වැඩි. මෙහි ප්‍රධාන වාසියක් සඳහන් කරන්න කියලා දිනවා දිගු කාලයක් මල් හා පත්‍ර නැවුම්ම තබා ගන්න පුළුවන්. දැන් මේක වතුරේ පොඟවලා ගත්තට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ ජල ප්‍රමාණය වැඩි. ඊට පස්සේ අපි මේකේ මල් ටික ගහලා තියෙනවා. හරි ඔහොම මල් ටික තියෙනවා. හරි ලස්සනට මල් ටිකක් කොහොම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ මල් වලට අවශ්‍ය කරන ජලය ටික මේකේ තියෙන නිසා මේ මල් වල කල්පවත්ම දිගු වෙනවා. හරි දිගු කල්පවත්මක් තියෙනවා. එහෙනම් මෙයාගේ තියෙන වාසිය තමයි මොකක්ද? දිගු කාලයක් මල් හා පත්‍ර නැවුම්ම තබා ගන්න පුළුවන්. දිගු කාලයක් මල් හා පත්‍ර නැවුම්ම තබා ගන්න පුළුවන්. දිගු කාලයක් මල් හා පත්‍ර නැවුම්ම තබා ගත හැකි වීම. ඊළඟට 29 දව පාඩමේ ප්‍රශ්නයක්. දවවල දෝෂ ටිකක් තමයි දීලා තියෙන්නේ. A B C D විදිහට නම් කරලා තියෙනවා. දවවල සිදුවන මෙම දෝෂ හඳුනා ගන්නලු. පළවෙනියා කවුද? A. A වලට කියනවා නැමීමක්. මේ තියෙන්නේ නැමීමක්. හරි? නැමීම. මෙයා නැමිලා තියෙන්නේ නැමීම. ඊට පස්සේ B. B වලට කියනවා වකයක් කියලා. වකයක්. මේ රූප හඳුනාගෙන යන්න හොඳට. වකය. ඊට පස්සේ C බොකු ගැසීම. බොක්කක් හැදලා තියෙන බොකු ගැසීම. මෙයා කවුද? මෙයා ඇබරිලා තියෙන්නේ. ඇබරීම. හරි? ඇබරීම. මෙම දෝෂ වළක්වා ගත හැකි ක්‍රමයක් ලියන්න කියලා දිනා මොකක්ද අපිට කරන්න පුළුවන්? දව පදම් කිරීමෙන් පසු අට්ටි ගසා තැබීම. දව පදම් කිරීමෙන් පසු අට්ටි ගසා තැබීම. ඒ කියන්නේ මොකද්ද? දව ටික එක උඩ අහුරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙට මෙහෙට ඇඹරෙන්න බැරි වෙලා තියෙන්නේ. හරි එතකොට ඒක නිසා මේකේ දෝෂ ඇති වෙන්නේ නැහැ. හරි? අවසාන ප්‍රශ්නය. අපේ මේ සේෆ්ටි පාඩමේ උපකරණ කීපයක් දීලා තියෙනවා. පහත ක්‍රියාකාරම් සඳහා වඩාත් යෝග නිදර්ශක නම් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි. බලන්න. අපි මේක ගොඩක් වෙලාවට බෝට්ටු
කියන බෝට්ටුවක වගේ යනවා නම් හරි මොකද්ද පාවිච්චි කරන්නේ මෙතනින් ග්ලව්ස් දෙකක් දාගෙන යනවද එහෙම නැත්නම් මේ හෙල්මට් එකක් දාගෙන මේ ගොගල්ස් ටිකක් දාගෙන යනවද නෑනේ මේ වගේ සේෆ්ටි ජැකට් එකක් අනගෙන යන්නේ එහෙනම් මෙයා ඒ සෝරි මෙයා ඒ ඉදිකිරීම වැඩබිමක් නිරීක්ෂණයට යාමේදී අනිවාර්යෙන් අපි හෙල්මට් එකක් දාගෙන යන්න ඕනේ D රතු ද්‍රව්‍ය හැසිරවීමේදී අනිවාර්යෙන් මේ වගේ තාප පරිවාරක ගස් අත්දැසම පාවිච්චි කරන්න ඕනේ B ලියවන පටලයක වැඩ කිරීමේදී අනිවාර්යෙන් ඇස්වල ආරක්ෂාවට ගොගල්ස් දෙකක් පාවිච්චි කරන්න ඕනේ අවදානම් සහිත උස්තනයක වැඩ කිරීමේදී මේ වගේ බඳ පටියක් දාගෙන යන්න ඕනේ C හරි එතකොට ඔය විදිහට අපේ හතරවෙනි ස්පොට් ටෙස්ට් එකේ ඩිස්කෂන් එක අපි අවසන් කරනවා. හරි. එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ස්පොට් වීඩියෝ එකේ ඇතුලේ කියන්නේ ඩිස්කෂන් වීඩියෝ එක ඇතුලේ අනිවාර්යෙන් කතා කරලා ඒක විසඳගෙන එක්සෑම් එකට යන්න. හරි. එහෙනම් අපි ඊළඟට හතර කතා කරන්නේ දැන් මේ හතරවෙනි වීඩියෝ එකනේ. හරි. එතකොට අපි ඊළඟට පස්වෙනි එකෙන් හම්බ වෙමු. හරි. පස්වෙනි ස්පොට් ටෙස්ට් ඩිස්කෂන් වීඩියෝ එකෙන් හම්බ වෙමු. එහෙනම් හොඳට වැඩ කරන්න පාඩම් කරන්න මේ දවස් ටිකේ මහන්සි වෙන්න. තව ගන්න ප්‍රැක්ටිකල් එකට කෙටි කාල සීමාවක් තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මේ වෙනකොට ලකුණු 70ක් විතරයි අරගෙන තියෙන්නේ. 70ක් විතරයි අවසන් වෙලා තියෙන්නේ. තව ලකුණු 30ක් ගෙඩි පිටින්ම තියෙනවා. හරි. ඒක නිසා මේ කාල සීමාවේදී මහන්සි වෙලා වැඩ ටික කරගන්න. හරි. එහෙනම් මම මෙහෙම නවත්තනවා වීඩියෝ එක. අපි ඊළඟ ස්පොට් ටෙස්ට් ඩිස්කෂන් වීඩියෝ එකෙන් හම්බ වෙමු. හරි. හැමෝටම ජය වේවා.